alternate current එකක්. හරි. alternate current එකක් තමයි එන්නේ. secondary coil එක දිහා බලන්න. secondary coil එක දිහා බලන්න එයාගේ පොටවල් ගාන මේ මෙයාට වඩා මෙයාගේ පොටවල් ගාන අඩුයි. මෙයාගේ ටර්න්ස් ගානට වඩා මෙයාගේ ටර්න්ස් ගාන අඩුයි. එහෙනම් අනිවාර්යයෙන්ම මොනවද? secondary coil එකේ ටර්න්ස් ගාන අඩුයි නම් එයා step down එකක්. alternate current එකක් තමයි එන්නේ. හරිද? primary coil එකට වඩා secondary coil එකේ ටර්න්ස් ගාන අඩුයි නම් අපි ඒකට කියනවා step down transformer එකක් කියලා. ඒ කියන්නේ current එක අඩු කරන transformer එකක් මේක. current එක අඩු කරන. මේ ටර්න්ස් ගානයි මේකේ ටර්න්ස් ගානයි සම්බන්ධ ගණන් එක්සෑම් එකට අහන්න පුළුවන් ළමයි. හරිද? මේ Faraday's law එක තමයි මෙතන apply වෙන්නේ. හේතුව alternate current එකක් කියලා කියන්නේ මෙන්න මේ විදිහේ sine wave එකක් තියෙන current එකක්. එනවා එක circle එකක්. ආයෙ අපි මේක මේ විදිහට ඉගෙන ගමු. current එක එනවා ආයෙ යනවා. current එක එනවා ආයෙ යනවා. මේක තමයි අපිට ගන්න තියෙන ලේසිම method එක. current එක මේක alternate current wave එකක් කියලා තමයි අපි කියන්නේ sine wave එකක්. alternate current එක එනවා ආයෙ යනවා. ඔය අපි ගෙදර පාවිච්චි කරන කරන්ට් එකේ ගහලා තියෙන හර්ට්ස් 50 කියලා කියන්නේ අන්න ওই විදිහට තප්පරයට 50 වතාවක් මෙහෙම හැදෙනවා. ඒක තමයි හර්ට්ස් 50 කියලා කියන්නේ. ෆ්‍රීකවෙන්සි එක. එතකොට මෙයාගේ මේ එන කරන්ට් එක තියෙනවනේ මෙහෙම. මේ එන කරන්ට් එක එන වෙලාවට හරියට මේක ඇතුළට යන වෙලාව වගේ. එන වෙලාවට මේක හදලා තියෙන ළමයි මේ වානේ පතුරු වලින් තේරෙනවද? අයන් ස්ට්‍රිප්ස් වලින් තමයි මේක හදලා තියෙන්නේ. වානේ පතුරු වලින් මේක හදලා තියෙන්නේ. මෙන්න මේ කොයිල් එක ඔතලා තියෙන මෙන්න මේක හදලා තියෙන්නේ. මේ වානේ පතුරු වලින්. එතන මේක මෙහෙම වටේට ඔතලා තියෙන්නේ. ඇත්තටම මේක අර යකඩ කම්බියක් වටේ මේ ඉන්සියුලේටඩ් කොයිල් එකක් ඇතුවා වගේ තමයි. හරි. ඒකට කරන්ට් එක එන වෙලාවට මේක ළමයි එකපාරට බා මැග්නට් එකක් වගේ වෙනවා. ඇත්තට මේක මැග්නට් එකක් වෙනවා. තේරුණාද? ඉලෙක්ට්‍රෝ මැග්නට් එකක් කියන්නේ මේක කරන්ට් චුම්බකයක් බවට පත් වෙනවා. එක පාටම කරන්ට් ගෙනකොට මේක චුම්බකයක් වෙනවා. වෙනකොට මේක වටේ මැග්නටික් ෆීල්ඩ් එකක් හැදෙනවා. ඒ හැදෙන ෆීල්ඩ් එකේ විසින් මේ මැග්නටික් ෆීල්ඩ් එක විසින් මේ ඉන්සියුලේටඩ් කොයිල් එක ඒක හරහා යනවා. තේරෙනවද? මෙහෙම ඒක හරහා. එතකොට මේක ඇතුලේ කරන්ට් එකක් ෆ්ලෝ වෙනවා. මෙයයි අතර ෆිසිකලි පේන්න මෙහෙම සම්බන්ධයක් නැහැ. හැබැයි මේක මේ මැග්නට් ෆීල්ඩ් එකක් හැදෙනකොට එකපාරට මේකේ තියෙන ඉලෙක්ට්‍රෝන්ස් තල්ලු වෙනවා. හැබැයි මේකේ ටර්න්ස් ගාන අඩු නිසා අඩු කරන්ට් එකක් තමයි යන්නේ. පැහැදිලිද? මේක තමයි ස්ටෙප් ඩවුන් ට්‍රාන්ස්ෆෝමර් එක. කොහොමද අඳුරන්නේ ස්ටෙප් අප් ස්ටෙප් ඩවුන්ද කියලා? අඳුරන්නේ සෙකන්ඩරි කොයිල් එකේ තියෙන ටර්න්ස් ගානෙන්. සෙකන්ඩරි කොයිල් එකේ ටර්න්ස් ගාන ප්‍රයිමරි කොයිල් එකේ ටර්න්ස් ගානට වඩා අඩුයි නම් අපි කියනවා ස්ටෙප් ඩවුන් ට්‍රාන්ස්ෆෝමර් එකක් කියලා. එහෙමයි ඒක අඳුරන්නේ. සාමාන්‍ය O level exam එකේදී මේ සම්බන්ධ ගණනය කිරීම මේ සම්බන්ධ ඇප්ලිකේෂන් අහලා තියෙනවාමයි ෆස්ට් පේපරේ සෙකන්ඩ් පේපරේ අහනවාමයි. අපි බලමු ඊළඟට මේකත් එක්ක කොහොමද මේ රෙක්ටිෆිකේෂන් කියන එක සම්බන්ධ වෙන්නේ කියලා.